මරණ සතිය කියන්නේ මොකක්ද? මරණ සතිය කියන්නේ මරණය පිළිබඳව සිහිය උපද්දවා ගැනීම. ඒක තවත් ටිකක් විස්තර කරොත් මම මැරෙන කෙනෙක් කියලා සිතීම. මලගෙදරක් දැක්කහම මාත් මේ විදිහට මැරෙනවනේ. සතෙක් මැරිලා ඉන්නවා දැක්කහම මාත් මේ විදිහට මැරෙනවනේ. මෙහෙම මැරෙන කෙනෙක් නේ කියලා හිතනවා නම් අන්න එයා මරණ සතිය වඩනවා. ඒක නිසා පින්වත්නි මාත් මේ මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. මාත් යම් දවසක මැරෙන කෙනෙක්. වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මහා ආයුෂ ප්‍රමාණයක් ගත කරන්නේ නැහැ. උපරිම අවුරුදු 100ක් හරි ඊට වැඩි කාලයක් හරිදී මටත් මේ ලෝකේ දාලා යන්න වෙන කෙනෙක් නේ කියලා අපි නිතර සිතන්න ඕන. එහෙම නිතර සිතනවා නම් අපි අතින් අකුසල් වෙන්නෙත් නැහැ. අකුසල් සිද්ධ වෙන අඩුයි. නිතරම කුසල් දහම් තමයි වඩන්නේ. කුසල ධර්මයන් තමයි රැස් කරන්නේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ සතිය වඩන්න කියලා.